2050 විතරකම් මම හිතන්නේ මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ඒ තරම් හොඳ ජනාධිපති කෙනෙක් ඇල්ලන හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ආර්ථික ජනබලවේගය ශ්‍රී ලංකාවේ අංක 1 රජයක්. නියමයි මාත්‍යෝ හොඳට විදියට කරගෙන ගියා. මේ ආණ්ඩුව තමයි හොඳම ආණ්ඩුව මේ වෙනකොට දෙන සහන ටික ජනතාවට සහන දෙමින් පවතිනවා. බැංකුව සම්පූර්ණයෙන්ම ශක්තිමත් කළා මහජනයාට සහන සලසලා සෑහෙන වැඩ කටයුතුක් මේ මහජනයාට කරනවා. මයිරලි ඇත්තට මොනවද හිතන්නේ කියන්න දෙන්න අතිසාර්ථකයි. ආණ්ඩුව ස්ථාවරයි. කිසි දෙයක් නැහැ. ආණ්ඩුව ස්ථාවරයි. මයිරලි ඊටාම සාර්ථකයි. ආණ්ඩුව ස්ථාවරත්වයේ තියෙනවා. ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාවේ අංක 1 රජයක්. කවදාවත් ජාතික ජනබලවේගය පරද්දන්න බෑ කිසිම කෙනෙකුට. මයිරලිය ගොඩක් සාර්ථකයි. ඇතුළත් කරලා කියනවා මොකද මේ පෝය මුල් කරගත්තා කියලා මේ නිසා රැලී තියන්න කියලා ඇත්තම කිව්වොත් එහෙම ජනතාව එකතු කරගන්න බැරි ගැටලුවක් තමයි තියෙන්නේ. ඒත් මේ ජනතා ආණ්ඩුවට ඒ හැකියාව ලැබිලා තියෙනවා. අපි බකිනිගහවල ඉඳලා ආවේ ඇත්තටම ගොඩක් සතුටුයි. හැම රැලියකටම වැල්ලවායට ආවා. ඒ නිසා ගොඩක් සතුටුයි. ආණ්ඩුව ගැන සතුටුයි. ඇත්තටම ආණ්ඩුව ගැන ආණ්ඩුව හොඳයි. හැමදේටම ආණ්ඩුව ගැන අපි ගොඩක් පැහැදීමකින් ඉන්නේ ආණ්ඩුව ගැන. විපක්ෂය ගැන නම් පැහැදීමක් නැහැ. අනිවාර්යයෙන් විපක්ෂය ගැන පැහැදීමක් කොහෙත්ම නැති පැහැදීමක් තියෙන්නේ. ගොඩක්ම සතුටුයි මේ ආණ්ඩුවේ. අපි ඉදිරියටත් මේ ආණ්ඩුව වෙනුවෙන් සිටිනවා. අපි හොඳයි. ආණ්ඩුව ඉතින් කරගෙන යයි කියලා හිතෙනවා හොඳට. හරි සාර්ථකයි. අපි ඉන්නවා රටත් එක්ක. ඔව් ආණ්ඩුවත් එක්ක අපි ඉන්නවා. විපක්ෂය ඉතින් සොන්බොන් ඉවරයි. වෙනදට වඩා බොහෝ උනන්දුවෙන් මිනිස්සු මේවට ඇදිලා එනවා. ඉතින් සාර්ථකයි. සතුටුයි. යන පිළිවිල ගැන බොහොම සතුටුයි. විපක්ෂයේ බොරුව කරන්නේ විපක්ෂයේ තනිකර බොරුවක් කරන්නේ. ඒක ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ඉතින් සාර්ථකයි මේ රැලිය ගැන නම් කියන්න වචන නැහැ. ඇත්තම 100%ක්ම හොඳයි. ඒක විපස්සයේ ඉතින් හැම ඉතින් පොඩි කෑලි දානවා. ඒ කෑලි දැම්මට මේ ආණ්ඩුව ඉතින් ඒකට මේ වෙන්නේ නැහැ. ඒක විපස්සයේ ගෙනියන බොරුවට ඉතින් ජනතාව අහු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව සත්‍යමත් විදිහට ගෙන ඇත්තම මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට හොයලා හොයාගන්න අපි ඉතාමත්ම සතුටෙන් තමයි මේ රැලියට ආවෙත්. මේ ආණ්ඩුව අපි හිතන විදිහට අවුරුදු ගණනාවකට පෙළන්න හම්බ වෙනවා. 2050 විතරකම් මම හිතන්නේ මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. ඒ තරම් හොඳ ජනාධිපති කෙනෙක් ඇල්ලන හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හොඳ නායකත්වයක් දෙනවා. අපේ ගමේ බිමේ ඉඳලා හරියටම හොඳ සංවිධානයක් තියෙනවා අපේ ගම් වල ඉඳලා. හරි හොඳයි මේ ආණ්ඩුව ගැන. මේ රැලිය ගැන කියනවා නම් සෑහෙන්න අලුතෙන් කටි සෑහෙන්න ඇවිල්ලා. ඒ කියන්නේ මේ රැලියේ දන්නේ නැති කටි සත්නෝසෙන් උත්සාහයෙන් මෙට ඇවිල්ලා. විශේෂයෙන්ම කියනවා නම් මොණ්ඩා ඩිස්ට්‍රික්කයේ ඉන්න ටැමිල් ජනතාව සහෝදර ජනතාව සෑහෙන්න ඇවිල්ලා. නියමයි මාත්‍යෝ ඇත්තටම හොඳට විදියට කරගෙන ගියා. මේ ආණ්ඩුව තමයි හොඳම කරගෙන යන්න තියන්නේ. තෙල් වුණත් මේ ඉතුරු 400ක් ලැබෙනවා තිනවා. හොඳටම කරගෙන යනවා මේ ආණ්ඩුව. හරි. අපි කැමති එකටම ගොඩක්ම සතුටු වෙනවා. ආණ්ඩුව ඉතාම සතුටුදායකයි. ආණ්ඩුව හොඳට ගෙනියනවා ජනාධිපතිතුමා ඉතාම සාර්ථකව ආණ්ඩුව ගෙනියනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉතින් කොහොමද සාර්ථකයි. විපක්ෂයට කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා විතරයි. ඉතින් ආණ්ඩුව අත්හැරලා ගිහිල්ලා නැහැ. විපක්ෂය මොනතරම් මඩ ගැහුවත් ආණ්ඩුවේ පිරිස ඉන්නවා ආණ්ඩුවත් එක්ක. ඇත්තටම සුබවාදී මේ රැලියක්. ජනතාවාදී ආණ්ඩුවක්. අපි එකට කැමතියි. විපක්ෂයේ ඇඩ්‍රස් නැහැ. අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ආණ්ඩුව පෙරලන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඉන්නකම්. අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා. පිළිවිල ගැන බොහොම සතුටුයි. ආණ්ඩුව ගැනත් බොහොම පැහැදිලි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් අපිට පේනවා මේ ආණ්ඩුව අටන්න බෑ කියන එක කියන්න පුළුවන් 100%ක්ම අපිට. විපක්ෂය ගහන බයිලා මේ ජනතාව පිළිගන්න විපක්ෂේ ආත්මයක් නැති නිසා විපක්ෂේ ඕන දේවල් කියන්නේ. නමුත් ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක කියන එක අපි පැහැදිලිවම කියනවා. මේ ආණ්ඩුව මේ වෙනකොට දෙන සහන ටික ජනතාවට සහන දෙමින් පවතිනවා. යුද්ධයක් එක්ක තියෙන රට මේ දත්තර ගෙන ආපු එක ගැන අනුර කුමාර සහෝදරයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි. ඊය සාර්ථකයි කියලා මම හිතනවා. අපි මේ මඩුල්ල ප්‍රාදේශීය මේ සභාව නියෝජනය කරමින් ආවේ. අපි ඉහාව කොට්ටාසෙන් ඉතින් හොඳයි අපිට සහභාගී වෙන්න උපරිම ප්‍රමාණය අපි අරන් ආවා. සාර්ථකයි. ආණ්ඩුව ගැන කියන්න තියෙන්නේ ආණ්ඩුවට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ වෙනුවට කරලා තියෙනවා. මිනිසුන් වෙනුවෙන්. ඉතින් මේ අර හැමදේම එකපාර කරන්න බැරි බව අපි දන්නවා. තීක් පොලක කරනවා කියන්නේ ඒ තාම දුෂ්කර කාර්යයක්. හැබැයි ඒක කාර්ය ලස්සනට කරා ඒ කාර්ය සතුටුදායක තත්ත්වයක්. විපක්ෂයේ ඉතින් අබසර්මයි තමයි කියන්න තියෙන්නේ. මොණ්ඩාගල මේ රැලිය ඉතාම අති සාර්ථකව ක්‍රියාත්මක වුණා. අපි මේ දිශක 21ක් මේ ක්‍රියාත්මක කරා. වැල්ලවායේ ජනතා බලය ජනතාව ආරක්ෂාන අපේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉතාම සාර්ථක මේ රැලිය කරා. ආණ්ඩුව ගැන අපිට පුදුම සතුටක් දැනෙන්නේ අපේ ආණ්ඩුවක් අපේ ජනතාව
අපිපත් කරපු ආණ්ඩුවක් අපි අනිවාර්යයෙන් ආරක්ෂා කරන්න ඕන කියන ඒ අදහස අපේ තුල තියෙනවා. මේ රැලිය අසාර්ථකව තිබුණා. ඉතින් මම හිතන්නේ ගැටලු වෙනවා. ඉතින් ඕනම රජයක් පත් වුණාන් පස්සේ විශේෂයෙන් මේ රජය පත් වුණාන් පස්සේ ඔය සුළි ගුණාටු ආවා වෙන බාධක ආවා. ඉතින් ඒ අතරේ වැඩත් අඩපණ වුණා. ඉතින් ඒ සීරම ජයගෙන සාර්ථකව ඉදිරියට යනවා කියලා තමයි හිතෙන්නේ. ඉතින් කොහොමටත් යම් චෝදනා ගැටලු මැද වුණත් ඒවත් විසඳාගෙන ඉදිරියට යන බව තමයි පේන්න තියෙන්නේ. කෙටි කාලයක් නේ තාම. ආණ්ඩුව හොඳයි මේ රැලිය හොඳයි. මේ ආණ්ඩුවමයි තියෙන්නේ පරතරඟ මේ ආණ්ඩුවමයි තියෙන්නේ. 2004 වෙනකම් මේ ආණ්ඩුවමයි තියෙන්නේ. සාර්ථක මැයිරැලියක් මම හිතන්නේ මොණරාගල් දිස්ත්‍රික්කයේ විදිහට දැනට අද රැලි 21ක් කරා. ඒ 21කින්ම සාර්ථක මැයිරැලියක් විදිහට අපි දකිනවා. ජනතාවගේ සහභාගීත්වය හොඳයි. මිනිස්සුන්ට මේ ආණ්ඩුව රකින්න උවමනාවක් තියෙනවා. වගේම තමයි මේ දූෂිත පල්ලි ටික එකතු වෙලා නැවතත් බලය ගන්න එකට විරුද්ධව මිනිස්සු පෙළ ගැහෙන එක ගැන අපි ගොඩක් සන්තෝෂෙන් සහ මේ ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව රකින්නවා කියන එක අපි මේ වෙලාවේ පුරුදු වෙනවා. මේ විරුද්ධ පක්ෂ හිතාගෙන හිටියා මේ මොනවා හරි කළා විරුද්ධ ආණ්ඩුව පෙළන්න පුළුවන් කියලා. දැන් මේ රැළිය දැක්කන් පස්සේ මම හිතන හැටියට උන කටවතර නැති වෙනවා. ඒ ආණ්ඩුව ගැන ඉතින් අපි තමයි ආණ්ඩුව පත් කරගත්තේ. අපි සතුටුයි බොහොම සතුටුයි දැන් මේ මට්ටමේ යන එක. පොඩි අඩුපාඩුකම් තිබුණත් මම හිතනවා මේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ සත්‍ය තියෙනවා මේ ආණ්ඩුවට. මම හිතනවා දැන් වෙනින් මේ කවුරු හරි මේ ආණ්ඩුව ගත්තා නම් දැන් අපිට යන්නේ නම නැතර මේ සම්පූර්ණ ජනතාවටම යන්නේ නම නැති වෙන මට්ටමක් තිබුණා. කොහොම හරි දැන් මේ මහ බැංකුවේ බින්දුවෙන් බහලා තිබුණ වෙලාවෙනේ මේ ආණ්ඩුව ගත්තේ. දැන් මහ බැංකුව සම්පූර්ණයෙන්ම ශක්තිමත් කළා මහජනයාට සහන සලසලා දැහැන වැඩ කටයුතු ටිකක් මේ මහජනයාට කරනවා. ඉතින් ඔය දෙන්න අපි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව හොඳයි. 100 200ක් හොඳයි.